මේ රටේ බලධාරීන්ට නිලධාරීන්ට පෙන්නලා දෙන්න වෙනවා අපිට කණ්ඩ වෙන්නේ ගොමද? අපි කන්නේ ගොමද? මේ පාර්ලිමේන්තුවේ තියෙන්නේ මම හිතන්නේ 159ක්ම මල් පැල. රාජමාණික්‍යම් පාර්ලිමේන්තුවේ ඉඳලා ඔවුන්ගේ තුන භූමි ගවයන් පාලනය කිරීම සඳහා බෙදා වෙන් කර ගැනීම සඳහා විශාල සටනක් කරගෙන යනවා. දැන් මේගොල්ලෝ කන්නේ වැඩ පටන් ගන්නකොටම ඔවුන්ගේ ගවයන් ඔක්කොම ගෙනල්ලා මේ සිංහල ගම්වලට දානවා. එතකොට ගවයෝ 100 ගාණක් ගම්වල සැරිසරනවා. අපේ පොල් ගස් ටික, දෙල් ගස් ටික තියෙන ඒවා ඔක්කොම කාලා විනාශ කරලා ඇයි මේ ගැන කතා කරati කියන්නේ මේ ජාතිවාදී. රාජපක්ෂ නිකාය. ඕක මම අර දානි ගෙදර ගිහිල්ලා කිව්වා රාජපක්ෂ මහත්තයෝ අපි නිතරම බැනුම් අහන්නේ රාජපක්ෂ නිකායෝන් කියලා. ඔව් අපි රාජපක්ෂ නිකායේ තමයි දැන්. මේ රටේ මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ මොකಾದ? ඒකගේ පස්සේ යනවා අපි. රට වෙනුවෙන් දැන් කිසිම භික්ෂුන් වහන්සේ නමක් කතා කරන්නේ නැත්තේ ඇයි? තොපි රාජපක්ෂ නිකායේ. තොපි මහානවයා, ගණගෙඩියෝ, කහකඩයෝ. ඒක හරි ලස්සනට පුරුදු වෙලා කියන්නේ. මේක නිරාගමික රටක්. පාර්ලිමේන්තුව දක්වාම මේ පණිවිඩය ඉස්සරහට අරගෙන ගිහලා මේ ගමේ හර ප්‍රශ්නේ නැවැත්තුවේ නැත්තම් තව අවුරුදු 100ක් හිටියක්. මේ ගම්මුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ වගේම තමයි මේ මහපාරේ රැයට වාහන දෙකක් තුනක් කුඩු වෙනවා. හරක් 4-5 දෙනෙක් කකුල් කැඩිලා කැලෑ ඇතුලේ මැරිලා ගඳ ගහනවා. ඒතර ඒගොල්ලොන්ට ඒ හරක් 5 දෙනෙක් 6 දෙනෙක් නැති උනායි කියලා අලාභයක් නැහැ. මොකද හරක් 10 ගාණක් ඉන්නවනේ. මන් දින 14ක් කල් දෙනවා පොලිසියට මේකට පියවරක් ගත්තේ නැත්නම් හරක් අයිතිකාරයෝ ගෙන්නලා ඔය කියන රාජමාණික්‍යම ඔය කියන නිලධාරි ගෙන්නලා ස්ථානාධිපතිතුමා පොලිස් ස්ථානයේ මංගලගම 2035 11 ගවයන්ගෙන් සිදුවන වගා හානි නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධව පින්වත් මැතිතුමනි මෙම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට ඇති ප්‍රධාන ගැටලුවක් වන ගවයින් විසින් ගොඩාක් විනාශ කිරීම පිළිබඳව ඔබතුමන් හට මනා අවබෝධයක් ඇතැයි මා විශ්වාස කරමි. ගවපට්ටි හිමිකරුවන් වන්නේද දමිළ පුද්ගලයින් වන අතර ඔවුන් විසින් තම ප්‍රදේශවල වගා කටයුතු ආරම්භ කිරීමත් සමග තම ගවයින් දහස් ගණනින් මෙම ප්‍රදේශවලට මුදා හැරීම සිදු කරයි. එමගින් මෙම ප්‍රදේශවල ජනතාවට කිසිදු වගාවක් භෝගයක් වගා කර ගැනීමට නොහැකිව ඇත්තේ ගවයින් රංචු පිටින් පැමිණ වගාවන් විනාශ කිරීම හේතුවෙනි. මෙම ගැටලුව පෙන්වා දීමට යාමේදී ජාතිවාදීන් ලෙස සමාජය ඉදිරියේ නිନ୍ଦා අපහාස විඳින්නට සිදුව ඇත්තේ වග කිව යුතු ආයතනය විසින් නිසි මැදිහත් වීමක් සිදු කර මෙම ගැටලුව निराකරණය නොකිරීම හේතුවෙනි. ඔබතුමන්ගේ පූර්ණ මැදිහත් වීම මේ සඳහා සිදු කර ගවපට්ටි හිමිකරුවන් කැඳවා මෙම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කර පිළිතුරක් ලබා ගැනීම සුදුසුයයි මාගේ අදහස වන අතර ඒ සඳහා මාගේ ගම්වාසීන්ගේ පූර්ණ සහයෝගය ලබා දීමට අදහස් කරගෙන සිටි. ගවයින් පාලනයකින් යුතුව රැකබලා ගනිමින් වනාන්තර තුල පමණක් ආහාර සඳහා මුදා හැරීම පිළිබඳව අපහට ගැටලුවක් නොමැත. දැනට වගාපාලු කරන ලද ගවයින් විහාරස්ථාන භූමියේ ගැටගසා ඇති අතර මංගලගම පොලිස් ස්ථානයේ මෙම සම්බන්ධව පැමිණිලි සිදු කර ඇතත් මෙතෙක් හිමිකරුවන් ඉදිරිපත් වී නොමැත. එම ගවයින් නඩත්තු කිරීම විහාරස්ථානයේ මගින් සිදු කිරීම අසීරු බැවින් සුදුසු පුද්ගලයෙකු වෙත එම ගවයින් ලබා දීමට කටයුතු කළ යුතුව ඇත. කෙවිලියාමඩුව ගම්මානයේ ජීවත් වන ජනතාවගේ දිලිඳු භාවය තුරන් කිරීමේ දැඩි උත්සාහයක මා නිරතව සිටියද එය යථාර්ථයක් කර ගැනීමට නොහැකිව ඇත්තේ මෙම ගවයින්ගෙන් සිදුවන හානි නිසා බව පැහැදිලිව පෙන්වන්නට ඇත. කඩිනමින් මේ සඳහා පිළිතුරක් නොලැබෙනහොත් මා ඇතුළු ගම්වාසීන් විසින් මේ සඳහා පිළිතුරක් ලැබෙන තෙක් අඛණ්ඩව සටන් කිරීමට තීරණයක් ගෙන ඇත්තේ තවදුරටත් මෙම පීඩාව ඉවසා දරා ගැනීමට නොහැකි බැවිනි. ඒ වෙනුවෙන් එකඟතාවය පළ කරමින් පහත පරිදි ගම්වාසීන් විසින් අත්සන් තබා ඔබතුමන් වෙත මෙම ලිපිය ඉදිරිපත් කර සිටිමි. තෙරුවන් සරණයි. මේ ලිපිය හොඳට අහගෙන හිටියා නේද? එතකොට මේක දැන් අපි මංගලගම පොලිස් ස්ථානයට ලබා දෙන්න තමයි කටයුතු කරන්නේ. එතකොට මංගලගම පොලිස් ස්ථානයට මේක පැමිණිල්ලක් හැටියට පෙත්සමක් හැටියට බාර දීමේදී ගම්වැසියන් සියලු දෙනාගේම අස්සනත් ලබා ගත යුතු වෙනවා. මොකද හේතුව මේක මම තනියම පුජ්‍යලිකව දරන මතයක් නෙවෙයි. මේක හානිය තියෙන්නේ මට. පන්සලේ තමයි ප්‍රධානම ගොවිපොළ තියෙන්නේ. මේක ගොවිපොළක් නෑ නෙවෙන. පන්සලේ තමයි ප්‍රධානම ගොවිපොළ. එතකොට මේ ගොවිපොළෙන් ජීවත් වෙන පිරිසක් දැනට මේ ගමේ ඉන්නවා. එතකොට පමණක් නෙවෙයි රටට ධනියත් ආයෝජනය වෙනවනේ. අපි අපේ මේ එළවලු බවභෝග කොච්චර කන මිනිස්සු ඉන්නවද සල්ලි දීලා අරගෙන හරි. නේද? ඒ නිසා ඒක පමණක් නෙවෙයි දැන් ඔයගොල්ලෝ මේ වහින කාලේ බඩේනු ගැට පැකට් එකක් හදන්න ආස නැද්ද? හදන්න බෑ. හැබැයි ගෙදර බටු ගහක් මිරිස් ගහක් හදාගන්න පුළුවන්ද? හදාගන්න බෑ. මොකද්ද හේතුව? දැන් මේගොල්ලෝ කන්නේ වැඩ පටන් ගන්නකොටම
ඔවුන්ගේ ගවයන් ඔක්කොම ගෙනල්ලා මේ සිංහල ගම්වලට දානවා. එතකොට ගවයෝ 100 ගාණක් ගම්වල සැරිසරනවා. ආයේ ඒගොල්ලෝ ගොයන් කැපුවට පස්සේ මේ හරක් ටික අරගෙන යනවා. අපේ පොල් ගස් ටික, දෙල් ගස් ටික තියෙන ඒවා ඔක්කොම කාලා විනාශ කරලා ඊළඟට අපි ආයෙ වතුර ටිකක් හරි දාලා හදාගන්න ගහක් තියෙනවා නම් ආයෙ මේගොල්ලෝ ඊළඟ කන්නේ ගෙනත් දාපුවාම මේ වතු ඔක්කොම පාළු භාවයට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේකට කිසිදු වගකීතු නිලධාරියෙක් මැදිහත් වෙන්නේ නැහැ. නමුත් ගවයන් පාලනය සඳහා පාර්ලිමේන්තුවේ නිතර කෑ ගහනවා, ඇහෙනවා, පේනවා අපිට රාශමාණික්‍යම් පාර්ලිමේන්තුවේ ඉඳලා ඔවුන්ගේ තුන භූමි ගවයන් පාලනය කිරීම සඳහා බෙදා වෙන් කර ගැනීම සඳහා විශාල සටනක් කරගෙන යනවා. හැබැයි ගම්මුන් හැටියට මේ ගම්වල ජීවත් වෙන ජනතාව හැටියට අපට පර්චේස් එකක් වෙන් කරලා දෙන්න, ජීවත් වෙන්න මගක් පෙන්වන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා මම දැන් ගම්වාසී සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. අපි ඔක්කොම මේකට මැදිහත් වෙන්න වෙනවා, ඉදිරිපත් වෙන්න වෙනවා. ඉදිරිපත් වෙලා මේ රටේ බලධාරීන්ට නිලධාරීන්ට පෙන්වලා දෙන්න වෙනවා අපිට කණ්ඩ වෙන්නේ ගොමද? අපි කන්නේ ගොමද? අපිට තියෙන්නේ ගොම විතරයිනේ. අඩුම ගානේ බටු පැලයක්, මිරිස් පැලයක්, ආසාවට මල් පැලයක් හදාගන්න බෑනේ. මල් පැලයක් නේද? දැන් වර්තමාන රජයේ පාර්ලිමේන්තුවේ තියෙන්නේ මම හිතන්නේ 159ක්ම මල් පැල. හැබැයි අපිට පැලයක්වත් හදාගන්න නෑ මේකේ. ඇයි ඒ? මේක විනාශ කරලා දාන, එක රැයට ඔක්කොම විනාශ කරලා දාන. ඉතින් ඒ නිසා මේකට බලපෑමක් කරන්න වෙනවා, මේකට ඉල්ලීමක් කරන්න වෙනවා. කාර්නිකව මේ ඉල්ලීම කරලා මේකට පිළිතුරක් නැත්තම් මේ කන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න වෙනවා. විසඳගත්තේ නැත්තම් අපිට ලබන කන්නත් කිසිම ගොවිතැනක් කරලා ආසාවටවත් ජීවත් වෙන්න. මොකද අලියෙක් ආවොත් අපිට එලව ගන්න පුළුවන් නේ. අලියා යනවා. ඒක නිතරම එන්නේ නැහනේ. මේක අපිට පැය 24 දැන් අපේ ආවාස ගේ ඇතුලේ ගොම. මංගලගම පොලිසියට දෙහරක් අයිතිකාරයෝ ඔක්කොම ගෙන්නුවා. ඔව්. ඔක්කොම ගෙනල්ලා ඒක අපි මන්ත්‍රී කෙනෙක් ආවා. එයා ගෙනල්ලි වෙලා එයාට උපදෙස් දුන්නා. එයාට එයාලා අර මොකක්ද මාණිකම් කියලා කියන්නේ. එයා උතර කේස් එක දානවා. රාශමාණික්‍ය. ඔව්. ඒක තමයි. එයා කියන්නේ එයාට මේ ටික ඕනි කියනවා මේ තනබිමුට. රජයේ නිලධාරි මැදිහත් වෙනවානේ. රාශමාණික්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එයාට ඉඩම්මනින්න අයිතියක් නැහැ. මේ කතාව දැන් පේනවනේ මට සාටකයක් කරට දාලා රාජපක්ෂ නිකාය කියලා මේ දවස්වල බලන ඇති නේද? දැන් හැමදාම අපිට 100 ගණන් ලක්ෂ ගණන් හැමදාම අපිට පදේ හැදුවෙත් ඒගොල්ලොම ඉඹලා රාජපක්ෂ නිකායේ. ඇයි මේ ගැන කතා කරද්දි කියන්නේම ජාතිවාදී රාජපක්ෂ නිකායේ. ඕක මං අර දාන ගෙදර ගිහිල්ලා කිව්වා රාජපක්ෂ මහත්තයෝ අපි නිතරම බැනුම් අහන්නේ රාජපක්ෂ නිකායයන් කියලා. ඔව් අපි රාජපක්ෂ නිකායේ තමයි දැන්. මේ රටේ මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ මොකಾದ? ඒකගේ පස්සේ යනවා අපි. දැන් ඕකේ අල්ලගෙන තියෙන රාජපක්ෂ නිකාය කිව්ව වචනේ විතරයි. ඒක JVP එක සහ මේ වර්තමාන ආණ්ඩුව හදපු පදයක් කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ. මට විතරක් නෙවෙයි ඕක කියන්නේ. සියලුම භික්ෂුන් වහන්සේ රට වෙනුවෙන් දැන් කිසිම භික්ෂුන් වහන්සේ නමක් කතා කරන්නේ නැත්තේ ඇයි? තොපි රාජපක්ෂ නිකාය, තොපි මහානවයා, ගණගෙඩියෝ, කහකඩයෝ. ඒක හරි ලස්සනට පුරුදු වෙලා තියෙන. මේක නිරාගමික රටක්. දැන් මේ වෙනකොට මේක නිරාගමිකයි. ඒ කියන්නේ කිසිම ශාසනික පූජකවරයෙකුට කතා කරන්න බෑ. Hindu කතෝලික ඉස්ලාම් තමන්ගේ ආගම වෙනුවෙන් කතා කරන්න බෑ. වෙනමම කණ්ඩායමක් ඉන්නවා ආගම් එපා යකෝ නිර්නාමික වේයව. අපිට කැමති දේවල් කරන්න දීපියව. එහෙම රටක් මේක. ඉතින් ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි සාකච්ඡා කරලා කරගම මම මේ ලිපියට දැන් අත්සන් කරන්න ඕනේ ඔක්කොම. දැන් අරගොල්ලෝ අත්සන් කරලා ලියුමක් දුන්නට එතෙන්ට ඇවිල්ලා නැවතිලා තියෙනවා නම් මම පන්සලේ හාමුදුරුවෝ හැටියට මේකට මැදිහත් වෙලා තමයි ඒකට මේ වල කපන්නේ. ඔව් ඒක තමයි. නමුත් බලමු අපි ඒකට උත්තරයක් හොයමු. ඒක තමයි දැන් අපි මේකට යම් උත්තරයක් ලැබෙනකන් පාර්ලිමේන්තුව දක්වාම මේ පණිවිඩය ඉස්සරහට අරගෙන ගිහිල්ලා මේ ගමේ හරක් ප්‍රශ්නේ නැවැත්තුවේ නැත්තම් තව අවුරුදු 100ක් හිටියත් මේ ගම්මුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. තව අවුරුදු 100ක් හිටියත් මේ ගමේ මිනිස්සුන්ට ඕකම තමයි ප්‍රතිඵලය. දැන් කාගවත් වත්තක කිසිම දෙයක් හදලා කරලා නැහැනේ මේ කන්නේ නේ. දැන් ඊයේ රෑ පැනලා තේරම කෑවා. අන්තිමේදී හරක්කාරයෝ පොලිසියට ගිහිල්ලා පැමිණිලි දැම්මා. ඔවුන්ගේ රත්තරන් බඩු කඩාගත්තා, සල්ලි ගත්තා. අන්තිමේදී අපේ සිංහල මිනිස්සු අදටත් උසාවි ගාන යනවා. ඒගොල්ලන්ගේ හරක් ඒ විදිහටම මේ ගම් ඇතුලේ ජීවත් වෙනවා. දැන් ඒ වගේ 50ක් නේද 50000ක් දෙන්නම් කියලා ඒගොල්ලෝ බලා ගන්නවා ඒගොල්ලෝ හරක් ටික දාලා පිටණිය යන මිනිස්සු යනවා නේ. ඒක කරන්න මේකේ ඉඳ තියන්න බෑ. හරි අපේ ප්‍රශ්නෙට පිළිතුරක් කරා යන්න දැන් මං හවස පොලිසියට යනවා. මේක අත්සන් කරලා දුන්නාට පස්සේ තව අත්සන් කරන්න කට්ටිය ඉන්නවනේ. දැන් හැන්දෑවට එන අයගෙමුත් මේක අත්සන් කරගන්න.
අත්සන් කරගෙන කොහොම හරි මේ ප්‍රශ්නෙට පිළිතුරක් හොයන්න වෙනවා. නැත්නම් කවදාකවත් මේ ගමේ මිනිස්සුන්ට වගා සුගතියක් කරන්න නැහැ. හම් වෙන්නේ නේ ඒ වගේම තමයි මේ මහපාරේ රැට වාහන දෙකක් තුනක් කුඩු වෙනවා. හරක් 4-5 දෙනෙක් කකුල් කැඩිලා කැලෑ ඇතුලේ මැරිලා ගඳ ගහනවා. ඒතර ඒගොල්ලන්ට ඒ හරක් 5 දෙනෙක් 6 දෙනෙක් නැති උනායි කියලා අලාභයක් නැහැ. මොකද හරක් දහස් ගාණක් ඉන්නවනේ. ඒතකොට මේවා සාමාන්‍ය මිනිස්සුන්ට බලා ගන්න කියලා දීලා තියෙනවා 10-15 දෙනා. ඉතින් ඒගොල්ලෝ ගෙනල්ලා අතහැරලා යනවා මේ සිංහල ගම්මෙන්ද. ගෙවල් ඇතුලේ හාල් මුට්ටිය කාලා යන හරක් ඉන්නවා දොරවල් කඩලා. දැන් එහෙ වගා කරනකොට කොහේ හරි සිංහල මිනිස්සෙක් අල්ල ගන්න හරට යතෙන්න දාලා මේ මිනිස්සයා. ඒක පණින්නේ නැහැ නේ අර මිනිස්සයාට. ඒක තමයි දැන් බලමු අපි මේක निराකරණයක් කරා යන්න අවශ්‍ය කරන කටයුතු කරගෙන යනවා. එන අවදානින් ඉන්ටි කෙනෙක් ගම්මුන්ට කියනවා මං දින 14ක් කල් දෙනවා පොලිසියට මේකට පියවරක් ගත්තේ නැත්නම් හරක් අයිතිකාරයෝ ගෙන්නලා ඔය කියන රාශමානික්‍යම ඔය කියන නිලධාරි ගෙන්නලා අපට ජනතාවට ජීවත් වෙන්න අවශ්‍යයි. වගා කරගන්නත් නෑ දැන් කොහෙද කුලියක් කරගන්නත් නැත්නම් බටු ගහ මිනිස් ගහක් හදා ගන්නත් නැත්නම් හැමදාම අපිට කණ්ඩ නැති අන්තිම හිඟන જાතියක් නේ.